රයිට් සුබ දවසක් හැමෝටම. අපි මේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේ ට්‍රිප් ඕගනයිස් කරන කට්ටියට. ඉතින් ඔයා ට්‍රිප් එකක් ඕගනයිස් කරන එක ඕගනයිසර් කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා සාමාන්‍ය කෙනෙක් වුණා නම් ඔයාට යාළුවෙක් එක්ක කොහේ හරි ට්‍රිප් එකක් යන්න අදහසක් තියෙනවා නම් ඒ ට්‍රිප් එකට ජොයින් වෙන්න කවුරුත් නැත්නම් ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඔයාගේ ට්‍රිප් එක ලිස්ට් කරන්න. ඔව් මෙතනදී පුංචි ගෙවීම් පිළිබඳ කටයුත්තක් තියෙනවා. ඉතින් ඒ කටයුත්තදී පුංචි වගකීමක් ගන්න වෙනවා. ඉතින් ඒ සඳහා අපි අපේ ටීම් එකෙන් පුංචි සොයාගැලීමක් සමහරට ඔයාගෙන කරනවා. ඒ නිසා මෙතනදී data ඉන්සර්ට් කරද්දී ගොඩක් දුරට ඔයාගේ සම්බන්ධ කරගෙන දුරකථන අංකයක් වගේ ලබා දෙන්න. එතකොට අපිට අපේ ටීම් එකට ලේසි වෙවි ඔයාගේ වැඩ කටයුතු කරගන්න. right. මුලින්ම ඔයාට මේකට ට්‍රිප් එකක් බලන්න ඕන නම් මෙතන ට්‍රිප් කීපයක් දැනට සංවිධානය කරලා තියෙනවා. ඒ ට්‍රිප් බලන්න පුළුවන් ඩීටේල්ස් කියන එකට ගිහිල්ලා ඔයාට ට්‍රිප් එකට ජොයින් වෙන්න ඕන අනිවාර්යයෙන්ම මේකේ ලොගින් වෙන්න සිද්ධ වෙනවා. රයිට් එහෙනම් ඔයාට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මෙතන ගිහිල්ලා රෙජිස්ටර් කියන තැනට ගිහිල්ලා ඔයාගේ යූසර් නේම් එකක් දෙන්න. මම ඊමේල් එකක් දෙනවා. ඊට පස්සේ පාස්වර්ඩ් එකක් දෙන්න. මතක තියාගන්න ලේසි එකක්. සහ චුට්ටක් සිකියුරිටි සහ පාස්වර්ඩ් එකකුත් දෙන්න. නැත්තම් ගැටලුවක් වෙන්න පුළුවන්. රයිට් මම පාස්වර්ඩ් එකකුත් දෙන්නම්. දීලා මම ක්‍රියේට් account දෙනවා. රයිට් ක්‍රියේට් account දීපු ගමන් මට මගේ පාස්වර්ඩ් එක යූසර් නේම් එක සේව් කරන්න කියලා දානවා. ඇත්තට මම මේක නැවත පාවිච්චි කරන්න අදහසක් නැහැ. ඒ නිසා මේක සේව් කරන්න නැහැ මම. ලොගින් ගිහිල්ලා මගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ලබා දෙනවා. රයිට් ඊට පස්සේ ලොගින් ගියාට පස්සේ ඔයාට ඔයාගේ account එකට යන්න හැකියාව තියෙනවා. මේක තමයි ඔයාගේ account එක dashboard එකට ගියාම ඔයාගේ account එකට අදාළ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතන edit ගිහිල්ලා ඔයාගේ account එකේ details ටික පුරවන්න පුළුවන්. ඔයා අනිවාර්යයෙන්ම trip organizer කෙනෙක් නම් මෙන්න මේ detail ටික අනිවාර්යෙන් පුරවන්න. ඉතින් මේකේ මම මගේ details ටික පුරවනවා. city එක නම ඊට පස්සේ phone number එක දැනට මගේ ඔෆිස් එකේ phone number එක දෙනවා. ඊට පස්සේ bank details දැනට පුරවන්න අවශ්‍ය නැහැ. ඔයා දිගටම වැඩ කරන් යනවා නම් මේක පුරවලා තියන්න කමක් නැහැ. ඊට පස්සේ ඔයාට හරි මම මේක save දෙන්න. save දුන්නාට පස්සේ ඔයාගේ details ටික නිවට save වෙනවා. ඊට පස්සේ ඔයාට නැවත dashboard එකට ගියොත් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ නම, email එක සහ address එක ඇවිල්ලා. ඉතින් ඔයා ඉස්සරහට මේ වැඩ ටික කරගෙන යනවා නම් සමහරට KYC එක approval කරන එකත් වටිනවා. ඒකට KYC එක approve කරද්දී අනිවාර්යයෙන්ම ඔයාගේ phone number එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයා ඔයාගේ address එක දෙන්න ඕන සහ ඔයාගේ ID proof එකක් දෙන්න ඕන. right එතකොට මේ ටික දුන්නාට පස්සේ තමයි ඔයාට KYC එක approval වෙන්නේ. KYC එක approval වුණොත් තමයි මෙන්න මෙතන මේ හරිය වැටෙන්නේ. එතකොට මේ verified කියන badge එක වැටෙන්නේ KYC එක approval වුණොත්. ඉතින් මෙතන ගිහිල්ලා ඊට පස්සේ ඔයාට මේක බලා ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා my trips කියලා. කියන්නේ ඔයා trip එකක් organize කරනවා නම් ඒ trip එක මෙතනට එන්නේ. ඔයා trip එකට join වෙලා ඉන්නවා නම් ඒ trip එක මෙතනට එන්නේ. ඒ වගේ මේ trip එක පිට වුණු දවසට පස්සේ මේ trip එක මෙතනින් අයින් වෙනවා. ඊට පස්සේ විස්තර ඔයාට නැවත අතුලට ගිහිල්ලා තමයි ගන්න වෙන්නේ. දැනට trip එක ගිහිල්ලා ඉවර වෙද්දී trip එකේ දවස අවසන් වෙද්දී මේක මෙතනින් මේ trip එක අයින් වෙනවා. right ඔයාට trip එකට join වෙන්න ඕන නම් ලේසියම කරන්න තියෙන්නේ detail කියන එකට යන්න ගිහලා trip එක බලනවා. trip එකේ විස්තර ටික මෙතන තියෙනවා. ඊට පස්සේ ඔයාලට දෙන්නේ මෙන්න මෙතන තියෙන join trip කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාගේ phone number එක මෙතනට දෙන්න කියනවා. ඊට පස්සේ payment එක type එක pay now, pay on day, එහෙම නැත්නම් pay now, pay later කියන එක දෙනවා. pay now නම් ඔයාට අනිවාර්යෙන් මේක slip එක upload කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාට pay later නම් slip එක upload නොකර යන්න පුළුවන්. හැබැයි ඔයාගේ contact number එක හරියටම ලබා දෙන්න ඕන මෙතනට. හරි දීලා confirm join කියන එක දුන්නාට පස්සේ ඔයාට මෙතන join වෙන්න පුළුවන්. right? හරි ඊට පස්සේ ඔයාට පුළුවන් නැවත dashboard එකට යන්න. dashboard එකට යනකොට මෙන්න මෙතන තියෙනවා ඔයාගේ trip එකට join වෙච්ච එක. ඉතින් මේක තාම approve වෙලා නැහැ. ඒ පැත්තෙන් approve වුණාට පස්සේ ඔයාට මෙතන approve එක පෙන්නනවා. එහෙම නැත්නම් මෙතනට ගිහිල්ලා ඔයාට තව වැඩිදුර විස්තර ටික බලා ගන්නත් හැකියාව තියෙනවා. හරි trip එකට අදාළ විස්තර ටික. එතකොට ඔයා trip එකේ join වුණාට පස්සේ ඔයාගේ නම මෙන්න මෙතන පෙන්නනවා. ඔයාගේ user name එක. එතකොට team එක දන්නවා මෙන්න මෙයාත් මේ trip එකට එකතු වෙනවා කියලා. ඒ trip එක ගැන මොනවා හරි අදහසක් තියෙනවා නම්
මොනවා රික්වෙස්ට් එකක් තියෙනවා ඔයාලට පුළුවන් මෙතන කමෙන්ට් එකක් දෙන්න. ඒක පබ්ලික් කමෙන්ට් එකක්. හැමෝටම පේනවා ඒ කමෙන්ට් එක. රයිට්. ඊට පස්සේ අපි බලමු ඔයා කොහොමද ට්‍රිප් එකක් හදන්නේ කියලා. මෙතන ක්‍රියේට් ට්‍රිප් කියන එකට ගිහිල්ලා අපිට ට්‍රිප් එකක් හදන්න පුළුවන්. මම මේ ටෙස්ට් ට්‍රිප් එකක් හදනවා. රයිට්. ඊට පස්සේ මෙතන ඩිස්ක්‍රිප්ෂන් එක ෆිල් කරනවා. පේමන්ට් ඉන්ෆෝ එක ෆිල් කරනවා. මේකට ඔයාලා විස්තර ට්‍රිප් එකේ විස්තර ටික පේමන්ට් කරනවා නම් පේමන්ට් ඉන්ෆෝමේෂන් මොනවද මොන වගේ පේමන්ට් දැන් ඔයාලට පුළුවන් pay now එක විතරක් ලබා දෙන්න. හැබැයි එතනදී ඔයාගේ වෙරිෆිකේෂන් එක පොඩ්ඩක් බලන්න. මොකද සමහරට වෙරිෆිකේෂන් නොවිච්ච කෙනෙකුට pay now එක සාධාරණ නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ කොස්ට් එක, ඒ කියන්නේ එක්කෙනෙකුගේ කොස්ට් එක කීයද කියලා මෙතන දාන්න. මම නිකන් රුපියල් 1500 කියලා දාන්න. එතකොට මැක්සිමම් මෙම්බර්ස්ලා කී දෙනෙක් ඔයාලට ගෙනියන්න පුළුවන්ද කියලා කියනවා. මම 15ක් කියලා දාන්න. ඊට පස්සේ ඔයාලට ඔයාගේ ට්‍රිප් එකේ ස්ටාර්ට් වෙන ඩේට් එක කවදද? අපි තුන් දෙවෙනිද පටන් ගන්නෙ. පස්වෙනිද ඉවර වෙන්නේ. රයිට්. දෙවෙනිද පටන් ගන්නෙ, තුන්වෙනිද ඉවර වෙන්නේ. එක දවසේ ට්‍රිප් එකක්. ඊට පස්සේ මට මෙතන පබ්ලිෂ් ට්‍රිප් කියන එක තැනට ගියාට පස්සේ ඔයා ට්‍රිප් එක පබ්ලිෂ් කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ටෙස්ට් ට්‍රිප් කියන එක. තමන්ගේ ට්‍රිප් එකට තමන්ට ජොයින් වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මම මේක ජොයින් එකත් ක්ලික් කරලා ජොයින් වෙනවා මගේ නම් එක දාලා. රයිට්. නම් එක දාලා ජොයින් වෙනවා. මම දෙන්නේ pay later කියන එක. ඔයාලටම pay now කියන එක දෙන්නත් පුළුවන්. මම pay now කියන එක දීලා ස්ලිප් එකකුත් මේකට අප්ලෝඩ් කරනවා. මෙන්න මේ වගේ එකක් ස්ලිප් එකක් අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කළා මම කන්ෆර්ම් කියන එක දෙන්න. කන්ෆර්ම් ජොයින් කියලා දෙන්න. එතකොට ඔයාලට පේනවා ඔයාගේ මෙතන you are join this trip කියන එක එනවා. ඊට පස්සේ edit trip ගිහිල්ලා ඔයාලට උඩන් trip එකේ details වෙනස් කරන්න හැකියාව තියෙනවා. අපි dashboard එකට ගිහලා බලමු. ඔන්න dashboard එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඔයා trip එකට එක trip එකක් වා හදලා තියෙනවා. ඒ වගේම ඔයා trip දෙකකට join වෙලා තියෙනවා. හැබැයි මේ trip දෙකම තාම approve නැහැ. දැන් ඔයාගේ trip එක ඔයාටම approve කරන්න පුළුවන් නේ. ඔයා මෙතනට ගිහිල්ලා view එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන ඔයාගේ trip එකට කෙනෙක් request එක කරලා තියෙනවා. ඒ තමුම තමයි. හැබැයි මේ trip එකට කෙනෙක් ඇවිල්ලා තිනවා. එතකොට proof එක බලන්න පුළුවන් ඔයාට. එයා payment කරපු proof එක මෙතන තියෙනවා. ඉතින් මම මේක නිකන් black image එකක් දැම්මේ. ඊට පස්සේ ඔයා එක ඕකේ නම් quick approval එකටදී approve කරන්න පුළුවන්. නැත්නම් මෙතනින් approve කරන්නත් පුළුවන්. මෙතන බලලා approve payment කියන එක දුන්නාම payment එක approve වෙනවා. එතකොට පේනවා ඔයාට මේක approved කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයා dashboard එකට ගිහිල්ලා මෙතන join trip වල බලුවොත් මෙන්න මෙතන approve කියලා වැටෙනවා. එතකොට වෙන එළියෙන් කෙනෙක් කරත් මේක මේ විදිහටම තමයි වෙන්නේ. ඔයාගේ trip එක approve කරන්න ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට වැඩේ තේරෙනවා. ඉතින් මේක ගොඩාක් සංකීර්ණ වෙබ් ඇප් එකක් නෙමෙයි. ඉතින් මේක ඇතුලේ පුංචි පුංචි දේවල් ටිකක් තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. ඉතින් trip organize කරන කට්ටිය, trip plan කරන කට්ටිය ඔයාලගේ trip අපේ වෙබ්සයිට් එකේ publish කරන්න. ඉතින් ඉස්සරහට trip organize කරන කට්ටියට ගොඩාක් features අපි මේ වෙබ්සයිට් එකේ update කරන්න අදහස් කරන් ඉන්නවා. ඉතින් trip යන කට්ටියට ඉතින් මේක හොඳ තරක් වේවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලා හැමෝටම ඉතින් ඔයාලා trip යනවා නම් අනිවාර්යෙන් trip එක ගැන පුංචි විස්තරයක් අපේ එකේ දාන්න. ඒ වගේම trip වල join කරන කට්ටියට ඒ විශ්වාසය තියාගෙන trip එකට යද්දී අනිවාර්යෙන්ම payment ගන්න එක සහ ඒ විශ්වාසය තියාගෙන ඉතින් සහ මේක වැරදි විදිහට පාවිච්චි කරන්නේ නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද අපිට ඉස්සරහට නීති රීති වැඩි කරන්න වෙනවා මේක වැරදි විදිහට පාවිච්චි කරනවා නම් යම් කිසි කෙනෙක්. හරි. ඒ වගේම හරි එහෙනම් ඔයාලට සුබ දවසක්.